එතකොට අපිට ඒ ස්වභාවය දැන් ඔබ වහන්සේ ධර්ම දේශනා කරද්දී නිතරම කියන දේ තමයි කෘතිමව නැති කරන්න බෑ. දැන් මම කීප සැරයක් මම ගැටලුව ඇහුවත් දැන් සමහර වෙලාවට එක දේවල් කරලා මේ ඔය කැළඹීම නවත්තන්නනේ විවිධ දේවල් කරන්නේ, භාවනා කරනවා. ඔය හැම කතන්දරෙම තියෙන්නේ කරන්නේ ඒක නවත්ත ගන්න. ඔබ වහන්සේ කියනවා නෑ එහෙම කැළඹීම නවත්තන්න එපා. කැළඹීම නවත්තන්න එපා. කැළඹීමට පුරුදු වෙන්න. කැළඹීමට පුරුදු වෙන්න. ඔව්. ඒකට පුරුදු වෙන්න. මං කියන්නේ මම ඉන්නේ හැමතිස්සෙම කැළඹිලා ඉන්න. මං කියන්නේ හොඳටම කැළඹෙන්න කියලා. වැඩිම කැළඹිච්ච එක්කෙනා තමයි රහත් වෙච්ච එක්කෙනා. එතකොට එයා කතා කරන නිශ්චලත්වය මොකක්ද එයා තුළ තියෙන්නේ? ඒ කැළඹීම නෙමෙයි. ඇතුළ කලබගෙන එළියෙන් නිශ්චල වෙලා කතා කරනවා. ඒක ඔය මේ කතාව කරන ටිකක් ඔය කියන කෑල්ල කළා තියෙනවා. එහෙම නැත්නම් ඒක සිද්ධාන්තයක් වශයෙන් විතරයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒකයි මම ඔය කතා කරන්න කැමති නැත්තේ වැඩි. පැහැදිලිනේ කියන එක. දැන් ස්වාමීන් වහන්සේ දැන් මම ප්‍රායෝගික ඒ කියන්නේ දැන් මම ප්‍රායෝගික එළියෙන් බැලුවාම calm and quiet. ඒ වුණාට මං හරි දරුණු. දැන් තේරුණා කියන එක. කියන්නේ පැහැදිලි. හරි calm and quiet. ඒ වුණාට මං හරි දරුණු. මට කිව්වා මිනිහෙක් මරන්න කියලා මම චස් කාලා ඇල්ලලා මරනවා. මට එහෙම හිතෙන්නේ මුකුත් නැහැ. ඒ වුණාට calm and quiet. එතකොට අර මිනිස්සෙක් මරණ මූඩ් එක තියෙනවනේ. ඒක තේරෙනවද? ඔව් තේරෙනවා. මේ මූඩ් එකේ තමයි මම හැමතිස්සෙම ඉන්නේ. එතකොට මම ප්‍රශ්නයක් අහන්න. මේ අන්තිම ප්‍රශ්නේ මේකට කියලා. ඒ මූඩ් එකේ මම ඉන්නකොට මට මරණ බයක් තියෙද කියලා. නෑ ඒ මෝඩ් එකේ ඉන්නකොට තියෙන විදියක් නෑ. ඒතකොට මොකද බය වෙන්න හේතුවක් නෑනේ. අන්න එක්තරයි කතාව. ඒ මූඩ් එකේ මරණ බය නැති කරපු ඕන කෙනෙක් ඉන්නේ මූඩ් එකේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හරි දරුණු ඒගොල්ලෝ හිතේ. ඒ කියන්නේ ඒගොල්ලෝ නරක කරනවා කියන එක නෙමෙයි. ඒගොල්ලෝ වැරදි කරනවා සත්තු මරනවා කියන එක නෙමෙයි. ඒගොල්ලෝ ටියුන් කරගෙන ඉන්නේ මයින්ඩ් එකේ මූඩ් එකේ. ඒ මූඩ් එක හරි දරුණුයි මේ මූඩ් එක. ඒ වුණාට ඒගොල්ලෝ calm and quiet. දැන් තේරෙනවද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඇතුළ දරුණු කරගෙන එළිය ශාන්ත කරගෙන වැඩ සිටිනවා. ඒ එන්ලයිට්මන්ට් එක හරි අමුතු එකක් ඒ කියන කතාව. ඒ සිත ඉවර කරපු අය රහත් වෙච්ච අය හරි දරුණුයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ දරුණුනාට ඒගොල්ලෝ හරි ශාන්තයි. ඒ වුණාට ඒගොල්ලෝගේ ඇතුළ හරි දරුණු. ඒගොල්ලෝ මරණ බය නැති කරලා ඉන්නේ. ඒගොල්ලෝ මරණ බය නැති කරලා කියන්නේ ඒගොල්ලෝ මහා දරුණු ස්වභාවයක ඉන්නේ. නමුත් ඒක එළිය බලන කෙනෙකුට තේරෙන්නේ නැහැ. කතා කරලා අවුස්සල ගත්තොත් දරුණු. නැත්තම් ශාන්ත. හමුදුරනේ හරියට මේ අර පරම පිවිතුරු සුයිසයිඩල් මේකක්ම තමයි නේද නිකන් බලනකොට ඒ වගේ මනසක් හැදෙන්න ඕනේ නේ. හැදිලා ඇත්තටම පුපුරව ගන්න පුළුවන් ඕනමනාවක් තියෙනවා. ඕ. ටිකක් නැති එක්කෙනාට ජීවිතේ බලාපොරොත්තු ඉවර කරපු එක්කෙනාට මොකුත් නැහැ. ඉවරයි. එයාගේ ලයිෆ් එක ඉවරයි. ඔව්. ඒ වුණාට අර සම්මුති ඉඳෙද්දි හමුදුරනේ අපි අර ඒ වෙන්න ඕන දේ මොහොතේ කරනෝනේ. ඒකද එහෙමද සීන් එක? එන්ලයිට්මන්ට් එක ඉවර වෙච්ච අය සම්මුතියේ ඉන්නේ නැහැ. දැන් මං කියන්නේ මේ කතාව දුර ගියා වැඩි කියලා ආයෙ මෙහෙට එන්න ඕනේ. ඒක ඇඩ්වාන්ස් කතා කරන්න හොඳයි.